මාගේ පුත්‍රය මාගේ වචනවලට ඇහුම්කන් දී මාගේ කීම් වලට නුඹේ කන නමන්න. ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා. නුඹේ සිත තුළ ඒවා තබා ගන්න. මක් නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවයත් වේ. ආමෙන් හාලෙලූයා. දේව වචනය කියන්නේ ඖෂධයක්. යමෙකු රෝගාතුරව මරණයට පත්වෙමින් සිටින මොහොතක වුණත් ඔහු හෝ ඇය දේව වචනය අල්ල ගන්නවා නම් අනිවාර්යෙන්ම මේ මොහොතේ සුවය අත්දකින්නට පුළුවන්. හාලෙලූයා. ශුති වේවා ශුති වේවා පියාණනි. මගේ මිත්‍රයෙක්ගේ සැබෑ ජීවිතයේ අත්දැකීමක් ඔබ සමග මට බෙදා ගන්නට අවශ්‍යයි. ඔහුට පිළිකාවක් ඇති බව වෛද්‍යවරුන් නිර්දේශ කරලා තිබුණා. බොහෝ දෙනෙකුට මේ කාරණාව මරණය ගෙනෙන මරණය තීන්දුව වෙන්නට පුළුවන් කාරණාවක්. නමුත් මිත්‍රය අතහැරියේ නැහැ. ඔහු හාස්කමක් ලබා ගන්නා පිණිස දේව වචනය භාවිතා කරන්න ඔහුගේ මනස ඔහු සකසගත්තා. ඔහු දේශනා පණිවිඩ කිහිපයක් අරගෙන සති ගණනාවක් ඒවට ඇහුම්කන් දුන්නා. මාස කිහිපයකට පසුව ඔහු නැවත වෛද්‍ය වාර්තා බලන්නට රෝහලට ගියා. ඇත්තටම හිතා ගන්නට බැරි දෙයක් තමයි සිද්ධ වුණේ. පිළිකා රෝගයේ සලකුණක්වත් ඒ වෛද්‍යවරුන්ට හොයා ගන්නට බැරි වුණා. ආමෙන් හාලෙලූයා. ඔහු සම්පූර්ණයෙන්ම සුවය අතට හැරුණා. හාලෙලූයා. ස්තුති වේවා පියාණනි. ඔබ වහන්සේට ස්තුති. මේ ඔබට අහන්න ලැබුණේ අහඹු සිදුවීමක් නෙවෙයි. අද දවසේ ඔබ රෝගයකට වේදනාවකට මුහුණ දීලාද මේ ස්ථානයේ සිටින්නේ. අද මම ඔබට සහතික කරනවා. දේව වචනය කියන්නේ ඖෂධයක්. ඔබේ ශරීරයේ ඇති රෝග විනාශ කරනවා පමණක් නෙවෙයි, ව්‍යාධීන් වලට ප්‍රතිශක්තිය ඔබට ලබා දෙනවා. ඔබට විරුද්ධව ක්‍රියා කරන රෝගයන් වලට අද දවසේ ඔබ ඉඩ දෙන්නට යන්න එපා. සමහර විට ඔබ වසර ගණනාවක් ඔබ දුක් විඳිමින් මේ මොහොතේ මේ දැන් සිටිනවා විය හැකියි. එහෙනම් මේ රෝගයට මේ ශරීරයේ ඉන්නට අවස්ථාව නැහැ කියන දවස අදයි. හාලෙලූයා. ප්‍රශංසා වේවා ස්වාමිනේ. ස්වාමීන් වහන්සේට ස්තුති. ඔබ වටහා ගත යුතු කාරණාවක් තියෙනවා. ඔබට එන්නට පුළුවන් ඕනෑම රෝගයක් වේදනාවක් වෙනුවෙන් යේසුස් වහන්සේ විසින් දරාගෙන තිබෙනවා. ඉතින් ඔබේ සුවය දැනටමත් සහතික කරලා ඉවරයි උන්වහන්සේ. හාලෙලූයා. හාලෙලූයා. අපි එක්සිතෝ මේ මොහොතේ යාඥා කරමු. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ ජීවමාන දෙවියන් වහන්සේ, ඔබ වහන්සේගේ අභියසට එන දුන්නා වූ ඒ මහත් කරුණාව නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනි. ඔබ වහන්සේගේ වචනය තුලින් මේ යාඥාවට සම්බන්ධ වෙන සෑම කෙනෙක්ගේම ජීවිත මත ඒ සුවය නිදහස් කරන නිසා ස්තුති පියාණනි. ඔබ වහන්සේගේ පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපගේ රෝග දුක් වේදනා සියල්ල දරාගෙන අපට සම්පූර්ණ සුවයක් උරුම කර ඇති බව දැන් අපි දන්නවා පියාණනි. මේ යාඥාව තුලදී අපි ඔබ වහන්සේගේ වචනේ බලය විශ්වාස කරනවා පියාණනි. මාගේ පුත්‍රය මාගේ වචන වලට ඇහුම්කන් දී මාගේ කීම් වලට නුඹේ කන් නමන්න. ඒවා නුඹේ ඇස් ඉදිරියෙන් පහ නොවේවා. නුඹේ සිත තුළ ඒවා තබා ගන්න. මක් නිසාද ඒවා සම්බවන්නන්ට ඒවා ජීවනයත් ඔවුන්ගේ සකල ශරීරයට සුවය වේ. ආමෙන්. හාලෙලූයා. Hallelujah. Raise a more to the brother Kaize. Raise a more to the belanda behizo shahiza mata the brother Kaize. Shalababa kandaluru. Rahinza more to the rahiza mata webhaize shalala kandala rahiza ma. Hallelujah. Premavanta sahodariya sahodariya. මේ දැන් උන්වහන්සේගේ වචන ඔබ තුල ක්‍රියා කරන්නට ඉඩ හරින්න. උන්වහන්සේගේ වචන මෙනෙහි කරන්න. උන්වහන්සේ පොරොන්දු කඩ කරන්නා වූ දෙවි කෙනෙක් නෙවෙයි. Hallelujah. Raise a more to the brother Kaize. Raise a more to the black handle rahi. Raise a more to the haize shalala kandala rukusha mabakanda behiza. Hallelujah. උන්වහන්සේගේ වචනේ පවසනවා ඔබේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ හඬට ඔබ ඕනෑ කමින් ඇහුම්කන් දී උන්වහන්සේගේ ඇස් හමුවේ හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥා වලට කන් දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග ආරක්ෂා කරන්නෙහි නම් මිශ්‍ර වරුන් පිටමාත් පැමිණියා වූ රෝග වලින් එකක්වත්
ඔබ පිටට නොපැමිණින්නේ කියලා. හාලෙලූයා හාලෙලූයා. ශුති පියාණනි, උන්වහන්සේ ඔබේ සියලු අයතුකම් කමා කරනසේක. ඔබේ සියලු රෝග සුව කරනසේක. හාලෙලූයා. Raise the more to liberate kaize. Shababakandala ruhuizamo. Shananahanda beheza shala rababakandala ruhuize sebabakande. ස්වාමිනේ ශරීරයන් වල තිබෙනා වේ සියලු අඩුපාඩුකම් ස්වාමිනේ හිස් තැන ඔබ වහන්සේ මේ මොහොතේ හරිගස්සන නිසා ශුතේ. ඔබ වහන්සේගේ වචනේ මේ මොහොතේ ශරීරයන් තුල ස්වාමිනේ ක්‍රියාත්මක වෙන නිසා ඔබ වහන්සේගේ වචනේ ස්වාමිනේ සෑම ශරීරයක් තුලම ඔබ වහන්සේ මේ මොහොතේ ක්‍රියාත්මක කරමින් තිබෙන නිසා ශුතේ. හාලෙලූයා. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, මේ මොහොත උන්වහන්සේගේ වචනේ ශක්තිමත්ව අල්ලගන්න. හාලෙලූයා. Raise the more to liberate kaize. ඒ වචනේ ඔබගේ ස්වභාවයක් කරගන්න. Raise the more to liberate kaize me to be bekandala ruhuja. Hallelujah. 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 ඒ වගේම ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, ලූක් පොතේ 9:11 පවසනවා, එහෙත් සමූහය එය දැනගෙන උන්වහන්සේ අනුව ගියෝය. උන්වහන්සේ ඔවුන් පිළිගෙන දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගැන ඔවුන්ට කතා කොට සුවය ඕනෑ අයට සුව කළසේක කියලා. හාලෙලූයා. අද දවසේ ඔබ විවිධ හේතු නිසා උන්වහන්සේගේ අභියසට පැමිණෙන්නට ඇති. උන්වහන්සේගේ සුවය බලාපොරොත්තු වෙන්න ඇති. මේ මොහොතේ උන්වහන්සේ ඔබේ හදවත සෝදිසි කරමින් සිටිනවා. ඔබ විවෘත වෙන්න. උන්වහන්සේ ඔබේ හදවත දකිනවා. හාලෙලූයා. පියාණනි, මේ සෑම කෙනෙක්ම ස්වාමිනේ මේ මොහොතේ ඔබ වහන්සේට යටහත්ව සිටිනවා. පියාණනි, පියාණනි, ඔබ වහන්සේගේ ඉදිරියේ අපි යටහත්ව සිටිනවා. හාලෙලූයා. Raise the more to liberate kaize shaizama. ස්වාමිනේ, මේ සිත් ඔබ වහන්සේ සෝදිසි කරන නිසා ශුතේ. ස්වාමිනේ, මේ සිත් ඔබ වහන්සේ මේ මොහොතේ අතගසමින් සිටින නිසා ශුතේ. හාලෙලූයා. Raise the more to liberate kaize shaizamo. Says the more to liberate bakandala ruhuizamo to liberate kandala ruhizama. ඒ සෑම වේදනා කරන ස්ථානයක්ම, ඒ රෝගී කරන සෑම ස්ථානයක්ම හාලෙලූයා. Raise the more. Hallelujah. Raise the mandala ruhize shababakandala ruhuizamo to liberate kandala ruhi. Nehent koje me bekendo wohoza heizamo. Shahiza more to the Bratakaiza me to the Rokushala Babakandalaru. Nanahanda me. Raise the more to the Bratakaize Shababakandal Rokushala Babakandalarahi. Nahanda more to be Bakande Beheza. Hallelujah. Esuya Pianani. E Vachane Balaya. Shuddhatma Pianani. Nidhas Karana. Ishpaisha Karana. Swamini Bavanse Pavitra Karana Pianani. ඒ සෑම ශරීරයක්ම ස්වාමිනේ මේ මොහොතේ අතගසන නිසා ශුතේ. හාලෙලූයා. හාලෙලූයා. Raise the more to liberate kaize me to be bekanda vehezo. Shahiz the more to liberate kaize shalala kandala rahi. Nehena to rebe bakanda vehezo shahiz mandala rakiza mo. Hallelujah. ඔව් අපිට දැනෙනවා පියාණනි, ඒ ස්ථාන ඔබ වහන්සේ සුවයට හරවමින් තිබෙනවා පියාණනි. අපිට දැනෙනවා. හාලෙලූයා. 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 ඒ පිළිකා රෝගයන් මේ මොහොතේ ශරීරයෙන් නිදහස් වෙනවා ස්වාමිනේ. හාලෙලූයා. යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ පිළිකා රෝගයන් මේ මොහොතේ සුවයෙන් ස්වාමිනේ, ඒ රෝගෙන් ඒ ශරීරයෙන් ස්වාමිනේ නිදහස් වෙනවා. හාලෙලූයා. හාලෙලූයා. Raise the more to Rebabakandala rahi. ඒ වකුගඩු රෝග ඒ ශරීරයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් නිදහස් වෙනවා. හාලෙලූයා. හාලෙලූයා. ඔබ වහන්සේගේ වචනයෙන් ඒ සියලු දේ, ඒ සියලු රෝග මේ මොහොතේ දුර වෙන නිසා ශුතේ. හාලෙලූයා. ඔබ වහන්සේ යමකට කැමති වූ සේක්ද ස්වාමිනේ, ඔබ වහන්සේ දේ ඉහළ හාසෙත් ස්වාමිනේ, මේ පහත පොළවෙත් ස්වාමිනේ, පොළවෙන් පල්ලයට ඔබ වහන්සේ ගැඹුරු ස්ථාන සියලු ස්ථානවල ඔබ වහන්සේ ස්වාමිනේ දිෂ්ඨ කරනවා ස්වාමිනේ. අපි දන්නවා. හාලෙලූයා. Raise the more, says the more to liberate kaize. ස්වාමිනේ, මේ මොහොතේ ඒ සුවය ඔබ වහන්සේ නිදහස් කරමින් සිටින නිසා ශුතේ. ඒ සෑම ශරීරයක්ම ස්වාමිනේ අතගසන නිසා ශුතේ. Hallelujah. Raise the more to liberate kaize. Raise the more to be bekanda vehezo. Shalala kandala rahira babakandala rakaizama. Nanahanda vehezo shahiza more to liberate kaizamo. Hallelujah. 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 ඒ වගේම මතේ පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 16 සඳහන් වෙනවා. සබස් වූ කල යක්ෂාබේස වූ
බොහෝ දෙනෙක් උන්වහන්සේ වෙතට ගෙනෙන ලද්දෝය. උන්වහන්සේ වචන මාත්‍රයකින් ආත්මයන් දුරු කළසේක. රෝගාතුරු සියල්ලන් සුවපත් කළසේක. මෙසේ වූයේ උන්වහන්සේ අපේ දුර්වලකම් ගත්සේක. අපේ රෝග උසුලා ගත්සේකයි කියලා. හාලෙලූයා. පියාණනි වචනය නිසා ශුතියි. ඒ දැනගැන්මේ තලයන් ඔබ වහන්සේ විශාල කරන නිසා ශුතියි. හාලෙලූයා. Raise more to the brother Kaize. Sheva bakanda vohoize more to the bilakandalaru. Hallelujah. ප්‍රශංසා වේවා. ගෞරව කරනවා ස්වාමිනේ, ගෞරව කරනවා. මේ මොහොතේ යම් ශරීරයක් තුළ යම් රෝගයක් අල්ලාගෙන සිටිනා වූ ඒ ආත්මවලට මම අණ කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. දැන් මේ ශරීරයෙන් ඉවත් විය යුතුයි. Hallelujah. රහිස මොතුල ප්‍රබකන්දල රහි. ඒ ආධිපත්‍ය මම ප්‍රකාශ කරනවා ස්වාමිනේ. මේ දැන් ඉවත් විය යුතුයි. Hallelujah. සුවය අපේ උරුමයයි පියාණනි. කිසිත් අයිතියක් මේ රෝගයට මේ ශරීරයේ ජීවත් වෙන්නට ඉඩ නැහැ පියාණනි. කිසිත් අයිතියක් නැහැ මේ රෝගයට මේ ශරීරයේ ජීවත් වෙන්නට. යේසුස් වහන්සේගේ නාමයෙන් මේ මොහොතේ ඒ සුවය මම ස්ථිර කරනවා පියාණනි. Hallelujah. Raise a more to the brother Kaize. Raise a more to the brother Kaize. Shanana kanda beheza more to the barakandalo ruku shalaba bakandalo ruku is a more. Jesus once again namen. Me mote e sielu andakarakam. E sielu vahalbemi. E jivita mata me mote swamini mama. E jivita balin me mote swamini mama kadano piani. Hallelujah. Raise a more to the brother Kaize. Me to be bilanda vehezo. E jivita allagina sitting now. E sielu atma. Jesus once again namen me mote duru karna piani. Hallelujah. Raise a more to the brother Kaize. Shahiz a more. Shahiz a more to the Haize. Shalaba bakandala rahi. Raise a more to the Haize. Shahiz a more. E atulanta istana. E atulanta de me mohote swamini bhavan atagasamin sitina nisa shuti. Hallelujah. Raise a manda behezo. Shahiz a more to the brother Kaize me. Raise a more to the brother Kaize. Haze a more to the bakandala ru. Hallelujah. E ජීවිත බවහන්සේ මේ මොහොතේ පරිවර්තනය කරමින් සිටින නිසා ශුතියි. ඒ ජීවිත මේ මොහොතේ රෝගයන් වලින් බවහන්සේ නිදහස් කරන නිසා ශුතියි. Hallelujah. Raise a more. Hallelujah. ඔබ වහන්සේ වෛද්‍යවරයාගුණුත් වෛද්‍යවරයා නොපියාණනි. ඔබ වහන්සේට කරන්න බැරි දෙයක් නෑ. අපි විශ්වාස කරනවා. මන්ද ඔබ වහන්සේ මේ විශ්වය මවා පාලනය කරන්නා වූ දෙවියන් වහන්සේ. Hallelujah. Hallelujah. Raise a more to the brother Kaize. Shaise a more. Hallelujah. Raise a more to the Kaize. Raise a more to the brother Kaize. Hallelujah. ප්‍රශංසා වේවා ස්වාමිනී. ප්‍රශංසා වේවා. ගෞරව කරන ස්වාමිනී. Hallelujah. ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය මා සමග මේ ප්‍රකාශනයන් ඔබේ මුඛය විවෘත කර ප්‍රකාශ කරන්න. මන්ද ඔබේ ශරීරය ඔබේ වාතාවරණයන් ඔබේ සියලු දේ වෙනස් කරන්න පුළුවන් එකම ඉන්ද්‍රියක් අපේ ශරීරයේ තියෙනවා. ඒ ඔබේ මුඛය. මේ මොහොතේ ඔබේ මුඛය විවෘත කරමින් මම කරන ප්‍රකාශන ඔබේ මුඛයෙන් ඔබ ප්‍රකාශ කරන්න. Hallelujah. 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 මම ක්‍රිස්තුස් වහන්සේ තුල මහිමේ ජීවත් වෙමි. ජීවිතයටත් යහපත්කමටත් අවශ්‍ය සියල්ල මා සතුය. මක්නිසාද ජීවිතය සම්පූර්ණයෙන් ලබා භුක්ති විඳීමට යේසුස් වහන්සේ මිලය කෙවුසේක. මාගේ උරුමය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල බැවින් ආශිර්වාද ජීවිතයක් ගත කරමි. මම දෙවියන් වහන්සේගේ උරුමකාරයෙක් හා ක්‍රිස්තුස් වහන්සේ සමග හවුල් උරුමකාරයෙක්මි. ලෝකය මට හිමිය. සියල්ල මාගේ යහපතට ක්‍රියා කරයි. මක් නිසාද මම ස්වාමීන්ට ප්‍රේම කරන හා මා උන්වහන්සේගේ පරමාර්ථයට අනුව කැඳවන නිසාය. මම දැනුත් සදා කාලයටත් ක්‍රිස්තුස් වහන්සේ සමග රජකම් කරමින් පාලනය කරමි. මා වෙතට පැමිණිය හැකි සෑම ආකාරයකම වේදනාවන් ගැන යේසුස් වහන්සේ ක්‍රියා කළ සේක. එබැවින් මාගේ මුඛයේ ඇති දේව වචනයෙන් මාගේ ජීවිතය මත එම ජයග්‍රහණය සනාථ කරමි. මා තුළ ලෙඩ රෝගයන්ට හා ආබාධයන්ට ප්‍රතිශක්තිය ඇත. මක් නිසාද මා තුළ දෙවියන් වහන්සේගේ ජීවනය හා ස්වභාවය ඇත. මම ක්‍රිස්තුස් වහන්සේ තුළ ගැඹුරින් මුල් ඇද ස්ථීරව සිටිමි. මම දේව වචනය තුළ ගමන් කරන කල ධර්මිෂ්ඨකමේ ඵල නිපදවමි. සියලු නාමයන්ට වඩා උසස් යේසුස් යන නාමය දෙවියන් වහන්සේ විසින් අපට දී ඇත්තේ ජීවත් වීම සඳහාය. Hallelujah. පියාණනි ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනි. ස්තුති කරනවා පියාණනි. පියාණනි මේ මොහොතේ
ස්වාමිනී බොහෝ අය ස්වාමිනී තමන්ගේ රැකියා ස්ථානයට ගමන් කරමින් ස්වාමිනී ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථානයන් වලට ගමන් කරමින් පියාණනි බොහෝ අභියෝගයන් තුලින් බොහෝ වාතාවරණයන් තුලින් බොහෝ වෙහෙස මහන්සි වී ස්වාමිනී ඔබ වහන්සේගේ ඉදිරියේ මේ මොහොතේ සිටිනවා වෙන්නට පුළුවන් පියාණනි ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමිනී ඒ අයගේද ස්වාමිනී සිත මේ මොහොතේ දකිනවා සිතුවිලි දකිනවා පියාණනි ස්වාමිනී අද දවසේ ඔවුන්ගේ ජීවිත ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා පියාණනි ස්වාමිනී උදේ කාලයේ සිට ස්වාමිනී මේ රාත්‍රී කාලය දක්වා ඔවුන්ගේ ජීවිත ඔබ වහන්සේ ආරක්ෂා කළ නිසා ශ්‍රුතියි පියාණනි සෑම මොහොතකදීම ස්වාමිනී ඔවුන් ගන්නා තීරණ වලදී පවා ස්වාමිනී ඔවුන්ගේ ජීවිතයේ හමු වෙන්නා වූ සෑම තැනකදීම ස්වාමිනී ඔබ වහන්සේ සමග ගමන් කරන්න ඔබ වහන්සේගේ වචනය මෙනෙහි කරන්න පියාණනි ඔබ වහන්සේ තුල ජීවත් වෙන්න ස්වාමිනී මේ කරුණාව අනුග්‍රහය මේ මොහොතේ නිදහස් කරන නිසා ශ්‍රුති කරනවා පියාණනි ඒ වගේම පියාණනි ඒ පවුල් බාර කරනවා පියාණනි ඔවුන්ගේ සහෝදරයන් බාර කරනවා පියාණනි සියලු දේ ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී ඔවුන්ගේ ජීවිත ඔබ වහන්සේ ස්වාමිනී ආරක්ෂා කරනවා දෙවියන් වහන්සේ නිසා ශ්‍රුති කරනවා ඔබ වහන්සේගේ වචනේ පවසනවා නිල්තන ගොඳුරු බිම්වල ඔබ වහන්සේ ඉන්න සලස්සන දෙවියන් වහන්සේ කියලා හාලෙලූයා ස්වාමිනී ඔබ වහන්සේට ශ්‍රුති කරනවා පියාණනි ඔබ වහන්සේගේ ඇසේ කළුරුවම එන ඔබ වහන්සේ අපව ආරක්ෂා කරනවා කියලා ඔබ වහන්සේ කියනවා ස්වාමිනී ඔබ වහන්සේගේ පොරොන්දුව නිසා ඔබ වහන්සේට ශ්‍රුති පියාණනි හාලෙලූයා ස්වාමිනී ඔබ වහන්සේගේ ඇසේ කළුරුවම එන ඔබ වහන්සේ අපව ආරක්ෂා කරනවා කියලා කියනවා ස්වාමිනී හාලෙලූයා ස්වාමිනී ඔබ වහන්සේ නොදැනුවත්ව ස්වාමිනී එක හිසකේ ගහක්වත් වැටෙන්නේ නැහැ කියලා ඔබ වහන්සේ කියනවා පියාණනි ස්වාමිනී ඔබ වහන්සේට ශ්‍රුති කරනවා පියාණනි ස්වාමිනී මේ සෑම කෙනෙක්ම ස්වාමිනී ඔබ වහන්සේගේ ඉදිරියේ තබනවා පියාණනි මේ සියලු ජීවිත ඔබ වහන්සේ ආශිර්වාද කරන නිසා ශ්‍රුති කරනවා පියාණනි හාලෙලූයා මේ සියලු කාරණා බාර කරන්නේ ඒ යේසුස් වහන්සේගේ අති උතුම් වූ නාමයෙන්ය ආමෙන් හාලෙලූයා